හරි ගයිස් අපි අද කතා කරන්නේ සර්පෙක් කෑම ඔයාලා මොකද්ද කරන්න ඕන කියන එක ගැන. ඔයාලා මුලින්ම කරන්න ඕනේ තමයි මුලින්ම ඔයාගේ කාපු සර්පයාගේ ෆොටෝයක් කරේ නැත්නම් එයාගේ ලයිව් ස්පෙසිමන් එක හරි ඔයාගාව තියාගෙන මරන්න එපා. ඉතින් ඒක හොස්පිටල් එකට අරන් ගියාම ඔයා කෑවේ කවුද ඔයාට කරන්න ඕනේ බෙහෙත මොකද්ද කියන එක තීරණය කරන්න. ඒක වැදගත් සාධකයක්. ඒකින්ද ෆොටෝයක් හරි අඩුම තියාගන්න. ඔයාලගේ අත ඒ කියන්නේ කාපු තැන සබන් දාලා සෝදන්න ඕනේ. ගලායන් ජලයෙන් නම් හොඳයි. මොකද ඒකේ විස බීජ නැති ඉන්න. ඉතින් ඔයාලා මුලින්ම ගන්නවා සබන් කැටයක් කරන් ඔයාගේ තුවාල වෙච්ච තැන හොදන එක. ඉතින් ගයිස් කොයිම වෙලාවකත් ඔයාගේ තුවාලේ තියෙන තැන කපන්න යන්න එපා. ඒ වගේ කපන්න පුච්චන්න ඒ වගේම මෙන්න මේ වගේ පටි වලින් ගැට ගහන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ පටක වලට සෑහෙන ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කරන්න ඕන තමයි රෝගියා පුළුවන් තරම් සංසුන්ව තියාගන්න ඕනේ. මොකද එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණොත් එම් විස ඇඟ ඇතුලේ පැතිරෙන වේගය වැඩි වෙනවා. එතකොට රෝගියාට පොඩ්ඩක් අමාරුයි ඒක. ඊළඟට එයාව බය කරන්න නැතුව එයාට පැනඩෝල් අනම්මනම් දෙන්න එපා. තැඹිලි දෙන්නත් එපා. කිසිම දෙයක් දෙන්න නැතුව ඔයාලා කරන්න ඕන ලොකුම දේ තමයි ළඟම තියෙන රජේරෝ වලට එක්කන් යන්න. වෙන කිසිම දෙයක් කරන්න එපා. සිත් දේ තමයි එයාව සංසුන් වෙන්න. එයාගේ ස්ට්‍රෙස් එක නැති වෙන්න කියලා එයාට කොයිම වෙලාවකත් අරක්කු දෙන්න එපා. ඉතින් ගයිස් එතන ඉන්න කට්ටිය ගියා. එයා දන්න බෙද මහතුරු ඉන්නවා. එයා දන්න ඩොක්ටර්ස්ලා ඉන්නවා. ඒතකොට එයා දන්න කැමරා තියෙනවා. එයා දන්න ඔයාගේ මොකක් හරි මෙඩිකල් සීන් එකක් තියෙනවා කියලා ගියයි. මෙහෙම කරන්න ගියා. එහෙම කරන්න ගියයි. කවුරුත් කියන දේවල් අහන්න එපා. ඔයාගේ ජීවිතේට ආදරයක් තියෙනවා නම් ඔයා කෙලින්ම යන්න හොස්පිටල් එකට ළඟම තියෙන රජේරෝ වලට යන්න. එතෙන් ගියාට පස්සේ ඔයා ට්‍රීට්මන්ට් ඔක්කොම කරයි. මතක ඇතුව සර්පයාගේ ෆොටෝ එකක් කරන් යන්න. අනික මේ දේවල් ගැන ඔයා සැලකිලිමත් වුණොත් එහෙම ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ බේරගන්න.